अस्सलाम वालेकुम कुवैत ड्राइविंग स्कूल मल्ली කොහමද ලංකාවේ කොයිද කුරුණාගල කිව්වනේ කුරුණාගල කොයිද කිව්වේ මල්ලි නාරම්බල කිව්වනේ මම මල්ලිත් ගෙනාවා අයියේ වා ඉල්ල කුවේට්ට ඉල්ල මාස කීයද ඉස්සලා දැන් ඇවිල්ලා මාස 2යි ඕකේ ඊට පස්සේ මාස 2කින් මම මල්ලි ගත්තා මල්ලි ඔයාගේ මල්ලිය ගත්ත කුවේට් එකට මාෂාඅල්ලා very good අම්මගේ නංගි පුතා අම්මා මාෂාඅල්ලා very good ඊට පස්සේ පඩිය කීයද මල්ලිට කතා කරේ 210යි මාෂාඅල්ලා ඊට පස්සේ බොසා ඔක්කොම අංග සම්පූර්ණ කරලා දුන්නා 250ක් දුන්නා ලංකාවට දාන්න යාල ටිකට් වීදම ඔක්කොම මෙඩිකල් බීර් ඔක්කොම ඉන්ෂුරන්ස් ගාවන්නේ දිනා 250ක් ඒකෙන් ලක්ෂ 2මාරයි ඔව් එහෙම තමයි කුවේට් වලින් මල්ලි මේ කුවේට් රාජ්‍ය මල්ලි හරි හොඳයි ඒ කියන්නේ මේගොල්ලෝ වීසා දෙන්නේ මල්ලි නිකන් නෙමෙයි මේගොල්ලෝ වීසත් එක්ක ටිකට් සල්ලි දෙනවා මල්ලි හරිද මේක 100ට අපේ ලංකාවේ පුරවැසියන්ට දන්නවා මේ සබ්ජෙක්ට් එක හරිද සමහර කට්ටිය ඉන්නවා මල්ලි වීසක බාබාගෙන් අරගෙන බාබාගෙන් සල්ලිත් අරගෙන වීසක අත්මාරු වෙනවා මේ කුවේට් එකේ සාමාන්‍යයෙන් 4 දින 5 දිනට වගේ අත්මාරු වෙනවා වීසක ඩිනර් 50ට 57ට වගේ විකුල තමයි අන්තිමට යන්නේ ලංකාවට ගිහලා ලංකාවෙන් එයා එන්න ලක්ෂ 6ක් 7ක් වීදම් කරන්න ඕනේ ගේ ඔප්පුව උගස් තියන්න ඕනේ බැංකුවට තමන්ගේ ට්‍රීවිල් එක විකුණන්න ඕනේ ගොඩක් දුක් විඳලා තමයි එන්නේ ලංකාව අපේ පුරවැසියෝ මුස්ලිම් සිංහල දෙමළ ඔක්කොම ලංකාවට අයින්න දුන්න සල්ලි ඔයා දන් කර දැම්මද සල්ලි නෑ මම ලංකාවට අයින්න ටිකට් එකයි වීසා එකයි ඔව් වීසා එකයි මේ ඇග්‍රීමන්ට් එම්බසි දින එකයි ඒකත් අරින්න ඒතර එම්බසිට ගියාද මල්ලි මං ගියේ නෑ ඔව් එම්බසි ඔක්කොම කරලා දුන්නා අංග සම්පූර්ණ බොසා මට අතර ගෙනත් දුන්නා වීසා එකයි අර එම්බසි මාෂාඅල්ලා දැන් ඊට පස්සේ අයියේ මේ මට මේ දුන්නා මේ දින 6ක් දුන්නා ලංකාවට දාන්න මාෂාඅල්ලා very good very දැකද කුවේට් රාජ්‍යය කොහමද කියලා කොහමද කුවේට් කන්ට්‍රි සුප්‍රීනේ කුවේට් එක නේ නියමයිනේ ඇත්තටම සුප්‍රී මාෂාඅල්ලා 100%ක්ම කුවේට් එක නියම ඇත්තටම අපි උන් තමයි පොඩ්ඩක් එහෙම්ෙන් දන්නේ නැද්ද ඊට පස්සේ හොරකම් කරගෙන අපි දෙන්නම ආවේ ඉස්සෙල්ලා මංගප් එකට ඔව් හරි කතා මුලින්දම කියන්නම් ඔව් මංගප් එකට තමයි ආවේ දැන් මේක ගෙදර අයියා අලුත් ගයක් මේක දැන් මේකට ඇවිල්ලා දැන් මාස 2යි මාස 1කමාරක් මාසයක් ලෑදී අංග සම්පූර්ණම අපට ගෑනු කියන අපේ බොසාගේ මැඩම් එන්නේ නැතුව round about right මල්ලියා යමීන් මේ අපි පිරිමිතර යාවේ මෙහාට ගෑනි මං එම්බසිට ගියේ නෑ නේ මං එම්බසිට කොහෙවත් ගියේ නෑ ඔව් දැන් මල්ලි 2026ට දැන් අලුත් රූල්ස් එක අපේ ලංකා එම්බසි දාලා තියෙන අනිවාර්යෙන් වීසා ගන්න කවුද ඒ අනිවාර්යෙන් ඒ පුද්ගලයා යන්න ඕනේ එම්බසි එකට ගිහිල්ලා කතා බහ කරලා පඩිය කීයද කියලා අපේ එම්බසි ඉන්න කට්ටිය ඒක එම්බසි ඇතුලේ වැඩ කරන ලොකු මාත්‍ය ආනවා එතකොට නියම රූල්ස් එක ඇත්තට නියමයි මොනාරි ප්‍රශ්නයක් වුණා නම් එවලින්ම ඔයාට ඒ ප්‍රශ්නෙට විසඳුම ගන්න පුළුවන් කුවේට් එම්බසි අපේ ලංකාවේ හරි ඔයාට කෝල් ගත්තු මොනාරි ප්‍රශ්නයක් කළාට ෆෝන් මේ ඔයාට කෝල් එකක් හරි ගන්න පුළුවන් එම්බසි නම්බරේ තියාගන්න එම්බසි නම්බරේ ඕන කෙනෙක් අහන්න දෙයි කුවේට් එකේ කෝල් ගත්තොත් අනිවාර්යෙන් ෆෝන් ආන්සර් කරනවා ඒක බය වෙන්න එපා දැන් ඉස්සරහ වගේ නෙමෙයි හොඳට දව්වාර යමීන් ඒ කියන්නේ එම්බසි වැඩ කරන කට්ටිය දැන් ඔක්කොම ළඟ ඩිග්‍රී දිනනවා ඩිග්‍රී දන්නවනේ ඔව් ඩිග්‍රී දන්නවද ඩිග්‍රී දන්නේ නැද්ද නෑ ඩිග්‍රී කියන්නේ මල්ලි ඒ කියන්නේ ඒක ඩිග්‍රී හරි ඒ කියන්නේ කොලෙජ් ඒ කියන්නේ යුනිවර්සිටි ඉගෙන ගත්ත කට්ටිය තමයි ඉන්නේ රයිට් මල්ලි දව්වාර යමීන් කිව්වා දව්වාර යමීන් කෝවා කෙලින් යනවා වැරදිනේ නැත්තනම් දැන් එම්බසි වැඩ කරන කට්ටිය ගාව ඩිග්‍රී තියෙනවා මල්ලි ස්පීක් ඉංග්ලිෂ් ඒ කියන්නේ අපේ භාෂාව මව්බිම සිංහලනේ සිංහලත් එක්ක දැන් එම්බසි ඇතුලේ වැඩ කරන කට්ටියට කතා කරන්න පුළුවන් on the speak english very well තේරුණාද නියමයි සුපරි ඕන වෙලාවට ඕන ප්‍රශ්නයකට මල්ලි කෙලින්ම කතා කරන ෆෝන් එක ආන්සර් කරනවා මල්ලි එම්බසියෙන් හරිද බය වෙන්න එපා මල්ලි එතකොට ඔයාලට සල්ලි දීලා බාබා ටිකට් එකට 250 ලක්ෂ 2මාරක් ඒකත් ඔයා එව්ව ලංකාවට එවලා තමයි මල්ලිය ගත්තේ ගේ හොඳයිනේ ගේ හොඳයි සුපරි මාෂාඅල්ලා සුපරි අයියා මං ගියේ දැන් අපේ බොසා ඔයත් එක්ක කතා කරුවා හොඳ නැද්ද කියන්නකෝ බොසා දැන් ඇවිල්ලා එළියට එලා කතා කරලා කිව්වා මට අන්සාර ඕන වෙලාවට එන්න අපේ ගෙදරට මේ හරිය ට්‍රේනින් කරනවා නම් ඕන වෙලාවට ඇවිල්ලා අපේ ගෙදරට ඇවිල්ලා තේකක් බීලා ඵලයන් ඩබල් ටවර් කෑම කාපන් පත් කාලා ඵලයන් අවුලක් නැහැ උඹගේ ගියක් වගේ කියලා බාබා කිව්වා මට එතකොට ඒ ගෙදර සුපරි ගියක් මලිවාට ඇත්තටම අවංකම සුපරි ගියක් මාෂාඅල්ලා ගොඩක් සතුටුයි සන්තෝෂයි ඇත්තටම එහෙම ගෙවල් නැහැ නේද අයියා එහෙම ගෙවල් කුවේට් එකේ ඉතින් තියෙනවා අමාරුයි ඉතින් අපේ සමහර ගොඩක් කට්ටියට හම්බෙන වගේ ගයක් ඒ ගෙවල් හම්බෙනවා ඉතින් අමාරු කියලාත් නැහැ ඉතින් තමන්ගේ ඉතින් වෙලාවල් තමයි නේ නියම ඇත්තට බාබාගේ වාගේ බාබා සුපරි ඇත්තටම සන්තෝෂයි සතුටුයි එහෙනම් කුවේට් ඩ්‍රයිවිං ස්කූල් goodbye I love you සීදනාටම bye see you